මම ධම්මික විජේසුන්දර මට හිතුණා අද ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න මගේ ජීවිතේ මම ලැබපු ලොකු අත්දැකීමක්. ඒ අත්දැකීම ගොඩාක් පිටුවහලක් වුණා මට ජීවිතේ ගොඩ නැගෙන්නේ. ඇත්තටම අපි හැමදාම කතා කරන දෙයක් ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ. අපි උදේ ඉඳන් හැන්ද වෙනකම් ප්‍රශ්න ගැන කතා කරනවා නේද? පොඩ්ඩක් හිතලා බලන්න අපි ජීවිතේ මූණ දෙන ප්‍රශ්න නෙවෙයිද අපේ ජීවිතේ දියුණු කරලා අපි මූණ දෙන ප්‍රශ්න නේද අපේ ජීවිතේ ජීවත් කරන්නේ. අපි එතකොට මේ ප්‍රශ්න දිහා සුභවාදීව බලන්න ඕනේද අසුභවාදීව බලන්න ඕනේද? මේ ප්‍රශ්න කිසිම දෙයක් නැතුව ප්‍රශ්න නැතුව අපි කිසිම කෙනෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. ප්‍රශ්න නැත්තම් අපි ජීවිතේ දියුණු වෙන්නේ නැහැ. ඒකින්ද ඔබ බලන කෝණය වෙනස් කරලා ප්‍රශ්න දිහා සුභවාදීව බලන්න පුරුදු වෙන්න. සුභවාදීව බලන්න පුරුදු වෙනකොට එයා නොදැනුවත්කම ඔයාගේ ජීවිතේ ඔයාව දියුණු ඒ වගේම අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවකට අපි හැමතිස්සෙම ප්‍රශ්නේ මත ජීවත් වෙන්න හොඳ නැහැ. ප්‍රශ්නේ මත ජීවත් වෙනකොට ඒ ප්‍රශ්නෙට තව ගොඩාක් ඉන්ෆර්මේෂන්ස් එකතු වෙලා එක එක්කෙනාගේ අයිඩියාස් උත් ඒක ඇතුළට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ ලොකු වෙනවා. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ උත්තරේ පැත්තේ ජීවත් වෙන්න. උත්තරේ පැත්තේ ජීවත් වුණොත් ප්‍රශ්න කියන එක නැති වෙලා. හිතලා බලන්න.